ජනතා විමුක්ති පෙරමුණ හැටියට අද දවසේ අපි මේ ප්‍රදේශයේ සංචාරයට සම්බන්ධ වුණේ මේ විමර්ශනයට සම්බන්ධ වුණේ විශේෂයෙන් රට ඇතුලේ මතුවලා තියෙන සංවාදයේ සාකච්ඡාවේ ඇත්ත తත්වය හොයා බලන්න. මොකද මේ ප්‍රදේශයේ පදිංචි වෙච්ච ජනතාවට ඉඩම් දෙනවා කියන මුවාවෙන් විශාල ලෙස වනාන්තර එලි කරනවා, බබේ භූමියට හානි කරනවා කියන කාරණේ සම්බන්ධයෙන් දැවැන්ත සාකච්ඡාවක් සමාජයේ තියෙනවා. Facebook කරා, තරා, ප්‍රවෘත්ති හරහා, පත්‍ර හරහා යනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගත හැකි පුද්ගලයන් අද අපිට මෙතනදී මේ මොහොතේදී මුණ ගැහුණා. ඒ අය ඊටම වගකීමෙන් කියනවා මේවා විධිමත් ලෙස දෙන්න කියලා. නමුත් ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපේ පක්ෂ නායක අනුර දිසානායක සහෝදරයාත් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් එක්ක කතා කරලා තියෙනවා. ඔව් එකඟ වෙලා තියෙනවා. මේ හිටපු පවුල් වලට ඉඩම් දීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. නමුත් අනුපවුල් වලට ඉඩම් දෙන්න යාමේදී වනාන්තර පද්ධතියට එහෙම නැත්නම් පරිසර පද්ධතියට හානියක් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි. ඒක නිසා එතෙක් පරීක්ෂණයක් පවත්වන තෙක් මේ ක්‍රියාමාර්ග අත්හිටවලා ඒ මිනිස්සුන්ට අසාධාරණයක් මෙහි පදිංචි ජනතාවට අසාධාරණයක් නොවෙන්නත් වනාන්තර පද්ධතියට සහ සත්ත්වයට අසාධාරණයක් නොවන විදිහට මේ පරිසර ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙන්න කටයුතු කරනවා කියන එකඟතාවය අපිට ලබා දීලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලන්නේ මේ පදිංචි වෙච්ච ජනතාවට අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඔවුන්ට සාධාරණ ඉෂ්ට වෙන්නත් ඕනේ. හිටපු අය යුද්ධ නිසා මේ ප්‍රදේශවලින් ගියා. ඔවුන්ට නැවත තමන්ගේ ගම්බිම් වලට එන අවස්ථාව දෙන්න ඕනේ. හැබැයි ඒ වගේම අනුපවුල් බවට පත් වෙලා පවුල් 210 වෙනකොට රජයේ ඉඩම් ලබා දීමේදී මේ ප්‍රදේශවලම ආපහු වනාන්තර කැලෑ නම් එලි කරන්න ඒක ප්‍රශ්නයක්. ඒකයි ජනතාවටත් ප්‍රශ්නයක්. හෙට දවසේ අලිමිනිස් ගැටුම පෝෂණය වෙන්නේ මෙතනින්. ඒ නිසා මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න නම් අනිවාර්යෙන් අනුපවුල් වලට ඉඩම් ලබා දීමේදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. ඒක අනුගමනය නොකර විවිධ ව්‍යාපෘති හරහා කඩිමුඩියේ මේ විදිහට ඉඩම් බෙදා දීම එහෙම නැත්නම් වනාන්තර එලි කිරීම හරහා තමයි අද මේ ප්‍රශ්නය සමාජ සාකච්ඡාව බවට පත් වෙලා තියෙන නිසා අපේ වනාන්තර පද්ධතිය වේගෙන් හීන වෙමින් යනවා. නිසා ඒ වනාන්තර පද්ධතිය අපි රැක ගන්න ඕනක මිනිස්සු හැටියට අපි හැමෝටම වැදගත්. ඒ වගේම වනජීවී වනාන්තර දෙකම රැක ගන්න ගමන් මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන පරිසරය හදලා දෙන්න ඕනේ. නිසා අද අපිට පේනවා මේ ප්‍රදේශවල පදිංචි කරනවා කියලා තහළු ටිකක් දීලා හට් එකක් ගැහුවට පස්සේ මිනිස්සුන්ට මේ පදිංචි වෙන්න බෑ. නිසා වනාන්තර පද්ධතිය කපලා දාලා හට් එකක් ගහලා මේ ගෙවල් ඉඩම් දුන්නා කියලා කියන එකෙන් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ සමාජයටවත් පරිසරයටවත් ඒ මිනිස්සුන්ටවත්. ඒ නිසා ජීවත් වෙන පරිසරය වගේම ඒ පරිසරය ඇතුළේ උන්ට ජීවත් වෙන්න ජීවිකාව කරගන්න පුළුවන් වටපිටාවකුයි තියෙන්න ඕනේ. ඒ නිසා ඊගාව දවසේ ආපහු පදිංචි වුණා. ඒ නිසා වගා කරගන්න ඉඩක් නැහැ කියලා ඊළඟ දවසේ දෙවෙනි පියවර හැටියට ආපහු තව අක්කරයක් කරේ වනාන්තර කපන්න හැදුවොත් එimhe තව ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එතෙන්ට යන්න කලින් මේ ප්‍රශ්නේ විසඳීමේ අවශ්‍යතාවය නිසා තමයි ජනතාව එතන අපි මැදිහත් වුණේ. නිසා අපේ රටේ වනාන්තර පද්ධතිය ඉතා විශාල ලෙස ශ්‍රේණියකින් පවතිනවා. දැනටත් වනාන්තර පද්ධතියෙන් 120කට ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ. ඒ නිසා මේ විදිහට වනාන්තර එලි කරන්න ගත්තොත් වසරකට නිවාස ඉදිකිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් පර්චස් 10 ගානේ දුන්නොත් එහෙම මේ අවශ්‍යතාවයට වසරට අක්කර 10000ක් විතර ෂෙයා වෙනවා. තව අවුරුදු 50ක විතර අපේ වනාන්තර පද්ධතිය සම්පූර්ණ ෂෙයා වෙනවා. නිසා මේ වගේ ආරම්භය නම් ඒවා නවත්තලා මිනිසුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් වනසතුන්ට සහ වනාන්තර වලට පවතින ඒ අවශ්‍ය කරන ආරක්ෂාවක් සැපයීම රජයක වගකීමක්. ඒ නිසා ඒ ඊට නොවන තත්ත්වයක් තුළ තමයි පක්ෂයක් ලෙස ජනතාව තුනේ අපි මේ සංචාරයට අපි එකතු වුණේ මේ සිදුවීම් තියෙන සම්බන්ධ විමර්ශනය කරන්න. ඒට ජනතාවටත් වනාන්තර පද්ධතිය සාධාරණ ඉෂ්ට කරන්න වඩා හොඳ මැදිහත් වීමක් කරන්න පුළුවන් වුණා කියන විශ්වාසය අද අපිට තියෙනවා. නෑ ඒ අය විවිධ අවස්ථාවල ඒ ව්‍යාපෘති අවශ්‍යතාවය මත හරි එහෙම නැත්නම් මොනවා හෝ ආකාරයකට කියලා මේ තමන් කරපු වැඩේ දැන් හරි කියලා කියන්න හදන එකක් ඇතුළේ අද ජනතාව එක පැත්තකින් අසාධාරණකටපත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් වනාන්තර පද්ධතිය අවදානමට ලක් වෙනවා කියන සමාජ සංවාදයේ දැන් බරපතල විදිහට ඇති වෙලා තියෙනවා. ඒ නිසා වුන් වගකීමෙන් මැදිහත් විය යුතුයි. LTT ත්‍රස්තවාදී ප්‍රශ්න නිසා මේ බිම හත්තරලා ගිය ජනතාව ඉන්නවා නම් ඒ අයට නැවත පදිංචි වෙන්න එන්න ඒ අයගේ ඉඩම් ටික නිදහස් කරලා දෙන්න ඕන එක හරියි. හැබැයි දැන් මේ පවුල් දෙක තුන වෙලා තියෙන්නේ. සමහරවිට පවුලේ හිටපු දරුවෝ 6-7 දෙනාම බැඳලා දැන් අනුපවුල් වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා පවුල් 200 පවුල් 1000 වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ අයට ඉඩම් ලබා දෙද්දී අනුගමනය කළ යුතු ක්‍රමවේදය විධිමත් ලෙස අනුගමනය කරාද කියන ප්‍රශ්නේ තමයි අද තියෙන්නේ. අපිට පේනවා ගෙවල් හදලා තියෙනවා පදිංචි වෙලා නැහැ. ඇත්ත ජනතාවට පදිංචි වෙන්න ආදායමක් වතුර ටිකක් නැහැ. යවන්න ළමයි යවන්න ඉස්කෝලයක් නැහැ. ජීවත් වෙන්න ආදායමක් ලබන ක්‍රමවේදයක් නැති වුණාට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ කැලෑ ටික කපලා මේවා ඉඩම් දෙන්න කලින් කල්පනා කරන්න ඕනේ ජනතාව ඇවිල්ලා මේවා පදිංචි වෙයිද වැඩ කරයිද? එහෙම කිරීම සඳහා විධිමත් සොයා බැලීමකින් තොරව කටයුතු කරා කියන කාරණෙත් ඒ වගේම ඊටම බරපතල ප්‍රශ්න තමයි මේ සාරා සාකච්ඡාවක් සංවාදයක් වෙලා තියෙද්දී පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා අද තමයි මේ සංචාරය සඳහා සම්බන්ධ වෙලා තියෙන්නේ. අපිට කනගාටුයි මෙවැනි සංවාදයක් සමාජයේ හැදිලා. යම් මිනිස් කොට්ටාසයකට ඒක අසාධාරණයක් වෙනවා නම් ඒකට බලන්න ඒකට වගකිය යුතු පුද්ගලයන් ප්‍රමාද වෙලා මේකට සම්බන්ධ වීම සම්බන්ධයි.